හා ඉතින් කොහොමද මම දැන් ඉන්නේ අර කවුරුත් විශේෂයෙන් බලන්න යන්නේ නැති ඒත් මෙතනින් යද්දී අර වාහන එහෙම නවත්තලා බහැලා පොඩ්ඩක් බලලා යන ලස්සන view එකක් තියෙන තැනක. ඉතින් ඇත්තටම මේ පැත්තේ නම් මෙතන නිතරම දකින්න උදේ හවස යද්දීදී මාත් තමයි මොකද අපේ ගෙවල් තියෙන මේ ළඟ. හැබැයි මට මෙතන විශේෂයි මොකද මේ තැන දකිද්දි මේ view එක දකිද්දි මේ පරිසරය දකිද්දි 아무තු රිලැක්සේෂන් එකක් මට එනවා. ඉතින් මම හිතුවා මේ තැනත් මගේ කලෙක්ෂන් එකට එකතු කරගන්න මම කැමති මම දකින්න කැමති view එකක් විදිහට. ඉතින් ඔයාලත් බලන්න view එක ලස්සනයිද කියලා. බලන්න යාළුවනේ මෙතනට ආවම අපිට ලොකු ලස්සන view එකක් පේනවා. මේ පැත්තෙන් තියෙනවා හප්තලේ ටවුන් එක. මේ තියෙන හප්තලේ ටවුන් එක. ඒ වගේම මෙතන අපිට පන්සලක් පේනවා. නමුනුකුල පැත්ත පේනවා. ඒ වගේම දීතලාව පේනවා. අදන දීතලාව කැම්ප් එක. එතන ඒ වගේම මෙතන ඔයාලට පේනවා ඇති ෆොක්සිල් කන්දත් පේනවා. හරි මේ පැත්තෙන් තියෙනවා නූරෙලිය පැත්ත. ඒ වගේම මෙතන උඩ තියෙනවා ඇඩිෂන් බංගලෝ එක මෙන්න මේ හැටි. ඉතින් බලන්න ලස්සන view එකක් තියෙනවා. ඇත්තටම මෙතන දැන් පොඩ අඳුරුයි. වැස්ස එන්න වගේනේ. සාමාන්‍යයෙන් සන්රයිස් එකට සන්සෙට් එකට වෙලාවට එහෙම මෙතන මාර ලස්සනයි ඇත්තටම. එහෙම වෙලාවකත් මම ඇවිල්ලා ඔයාලට පෙන්නන්නම්. ලස්සන view එකක් තියෙන ලස්සන තැනක් මේ තියෙන්නේ හපුතලේ නූරෙලිය මේන් රෝඩ් එක. මේ හපුතලේ පැත්ත මෙහෙම ගියොත් නූරෙලිය පැත්ත. පර්සනැලිටි එක නැත්නම් පෞරුෂත්වය. මේක ගැන අපි ගොඩක් තැන්වලදී කතා වෙනවානේ. මේක ඇත්තටම ගොඩක් තැන්වලදී අපිට වැදගත් වෙනවා. ඉතින් මොකද්ද මේ පර්සනැලිටි කියලා කියන්නේ? සරලව ගත්තොත් අපි කවුද? නැත්නම් අපි කොහොමද හිතන්නේ? අපේ ෆීලිංගස් මොනවාද? අපි එක එක සිටුේෂන්ස් වලදී අපි හැසිරෙන්නේ කොහොමද? අපි ඒවට මුහුණ දෙන්නේ කොහොමද? ඒ වගේම සමාජෙත් එක්ක මිනිස්සුත් එක්ක අපි ඉන්ටරැක්ට් වෙන්නේ කොහොමද? අපේ ඉමෝෂන්ස්, අපේ ඇටිටියුඩ්ස්, හැබිට්ස් මොනවාද? මෙන්න මේ දේවල් තමයි සරලව පර්සනැලිටි කියලා කියන්නේ. ඉතින් යාළුවනේ පර්සනැලිටි එක ගත්තාම මේක එකිනෙකාට වෙනස්. එකිනෙකාට අනන්‍යයි. හරිද? ඒක ෆින්ගර්ප්‍රින්ට් එක වගේ. එකිනෙකාට වෙනස්. හරිද? ඉතින් අපිට පුළුවන් මේ පර්සනැලිටි එක හදාගන්න, ඉම්ප්‍රූව් කරගන්න. ඉතින් පෞද්ගලිකව මම ගත්තොත් මම ඉස්සර කතා බහ කරනවා හරිමාඩු යාළුවෝ අඩු කියන්නේ යාළුවොත් එක්ක වැඩි නැති පැත්තක වෙලා හිටපු චරිතයක්. අර කියන්නේ සෝෂල් නැති චරිතයක්. ඉතින් මම තේරුම් ගත්ත මම ඉගෙන ගත්ත දේවල් එක්ක මට පුළුවන් වුණා මේ පර්සනැලිටි එක යම් තාක් හදාගන්න. හරිද? මම තාම හදාගන්නමින් ඉන්නවා. ඉතින් මට පුළුවන් වුණා හදාගන්න. ඉතින් මගේ එක්ස්පීරියන්ස් එක අනුව මම ෆලෝ කරපු ටිප්ස් වගේක් ඔයාලට කියන්න. ඔයාලටත් පුළුවන් මේවා අනුගමනය කරලා බලන්න. ඉතින් ඔයාලා මීට වඩා දන්නවත් ඇති. ඉතින් ඔයාලගේ අදහස් වෙනස් ඇති. ඉතින් ඔයාලගේ අදහස් මට කියන්න. ඒවා මටත් ගොඩක් වැදගත්. ඉතින් පර්සනැලිටි ගැන කිව්වොත් සරලව වැදගත්ම දෙයක් තමයි සෙල්ෆ් කොන්ෆිඩන්ස් එක. අපිට සෙල්ෆ් කොන්ෆිඩන්ස් එක අනිවාර්යෙන් තියෙන්න ඕනේ. හරිද? දැන් හිතන්න අපිට එක එක දේවල් වලට මුහුණ දෙන්න වෙනවානේ නේ. ජොබ් ඉන්ටර්වියුස් වගේ හිතන්නේ ජොබ් ඉන්ටර්වියු එකට ගියාම අපේ පර්සනැලිටි එක නැත්නම් සෙල්ෆ් කොන්ෆිඩන්ස් එක අනිවාර්යයෙන්ම වැදගත් වෙනවා. හරිද? එයාලා ඒක බලනවා. ඉතින් හිතන්න අපි කෙනෙක් එක්ක කතා කරද්දී අපි කතා කරන දේවල් ක්ලියර්ලි කතා කරන්න ඕනේ. අපි කියන දේ පැහැදිලි වෙන්න ඕනේ. ඒ කෙනාට තේරුම් ගන්න පුළුවන් වෙන්න ඕනේ. හරිද? එතකොට විශේෂයෙන්ම මෙතනදී අයි කන්ටැක්ට්ස්. හරි? කෙනෙක් එක්ක කතා කරද්දී අපි අයි කන්ටැක්ට්ස් අනිවාර්යයෙන්ම තියාගන්න ඕනේ. හිතන්න අපි කෙනෙක් එක්ක කතා කරද්දී ඒ කෙනා දෙයක් කියද්දී අපි අහක බලන් හිටියොත් අපි අහක බලන් ඒ අයට උත්තර දුන්නොත් ඒ අයට හිතෙන්න පුළුවන් මූ මං කියන දේවල් ගණන් ගන්න නැහැ නේ වගේ දෙයක්. ඒ නිසා අපි අයි කන්ටැක්ට්ස් අනිවාර්යෙන් තියාගන්න ඕනේ. හරිද? ඒ වගේම තමන් ගැන විශ්වාසයක් අනිවාර්යෙන් තියෙන්න ඕනේ. තමන් කරන දේවල් ගැන තමන්ගේ ෆියුචර් එක ගැන තමන්ගේ ප්ලෑන්ස් ගැන විශ්වාසයක් අනිවාර්යෙන් තියෙන්න ඕනේ. ඒ වගේම තවත් මෙතනදී වැදගත් වෙන දෙයක් තමයි අපි කෙනෙක් එක්ක ඉන්ටරැක්ට් වෙද්දී අපි ඒ කෙනාට හොඳට ඇහුම්කන් දෙන්න ඕනේ. හරිද? ඒ කියන්නේ ඒ කෙනා කියන දේවල් හොඳට ඉස්සලා අහගන්න ඕනේ. කියන්නේ මොකද්ද කියලා තේරුම් ගන්න ඕනේ. හරි? අර කියන්නේ talk less and listen more කියලා කියනවනේ. ඒ කියන්නේ කතා කරන එක අඩු කරලා අපි අනිත් කෙනා කියන දේවල් ඉස්සලා හොඳට අහගෙන ඉඳලා තේරුම් ගන්න ඕනේ. ඒ වගේම ඒ කියපු දේවල් වලින් අපිට පුළුවන් ඒ කෙනාගෙන් ප්‍රශ්න අන්න එතකොට ඒ කෙනාට හිතෙනවා අන්න මූ මං කියන දේවල් අහන් ඉඳලා නේද කියලා වගේ දෙයක් ඒ කෙනාට එනවා. හරිද? අන්න ඒක ගොඩක් වැදගත් කෙනෙක් එක්ක ඉන්ටරැක්ට් වෙද්දී. ඒ කියන්නේ තමන්ගේ කොන්ෆිඩන්ස් එක පෙන්නන්න පුළුවන්. ඒ කියන්නේ තමන් ඒ කෙනාව කෑ කරනවා නැත්නම් ඒ කෙනා කියන දේවල් වලට ගෞරව කරනවා වගේ අදහසක් එනවා. හරි? ඒක තමන්ගේ පර්සනැලිටි එක හදාගන්න ගොඩක් වැදගත් වෙනවා. විශේෂයෙන්ම අයි කන්ටැක්ට් තියාගන්න එක.
ඊළඟට වැදගත්ම දෙයක් තමයි පොසිටිව් තිංකින් නැතම් පොසිටිව් ඇටිටියුඩ්ස්. හරිද? මේමයි ප්‍රැක්ටිකල් ගත්තොත් අපිට නෙගටිව් ෆීලිංග්ස් එන වෙලාවල් තියෙනවා. හරිද? ඒක නෑ කියන්න බෑ. හැමෝටම පොදුයි. ගොඩක් ඔය ස්ට්‍රෙස් වෙලා ඉන්න වෙලාවට නැත්නම් අපි මූඩි ගතියෙන් ඉන්න වෙලාවට මේ ඔය වෙලාවට යාළුවනේ නෙගටිව් ෆීලිංග්ස් අනිවාර්යෙන් එනවා. ඒත් අපිට පුළුවන් ඒක පාලනය කරගන්න. ඒ කියන්නේ නෙගටිව් ෆීලිංග්ස් වලට අපිව පාලනය කරන්න දෙන්නේ නැතුව අපිට පුළුවන් ඒ නෙගටිව් ෆීලිංග්ස් එද්දී ඒව පොසිටිව් පැත්තට හරවන්න. හරි? අපිට පුළුවන් ඒක try කරනවා. බ්‍රීතිං එක්සර්සයිසස් කරන එකේ වාසියක් වෙනවා එකත් අපිට පුළුවන් ඒ අර නෙගටිව් ෆීලිංග්ස් අඩු කරගන්න. හරිද? ඒ කියන්නේ තමන්ව අගයන්න ඕනේ. හරි? අර පොසිටිව්ලි හිතන ප්‍රමාණය වැඩි කරන්න ඕනේ. අර ඔයාලා අහලත් ඉති ලෝ ඔෆ් වයිබ්‍රේෂන් කියලා තියෙනවා. ඒකෙදිත් කියනවා අර අපි නෙගටිව්ලි හිතන්න අපේ අර පොසිටිව් පැත්ත අඩු වෙලා යනවා. හරිද? ඒ කියන්නේ හිතන්නකෝ අර නෙගටිව් ෆීලිංග්ස් වැඩි වෙන්න අපි මොකක් හරි කරන දෙයින් එන අවුට්පුට් එක අර අපි හිතන අවුට්පුට් එක ගන්න අමාරුයි. හරිද? يعني පොසිටිව් ඇටිටියුඩ්ස් අපිට තියෙන්න ඕනේ. හරිද? ඒ වගේම සෙල්ෆ් රෙස්පෙක්ට් එක. හරිද? තමන්ව අගය කරන්න ඕනේ. ආත්ම ගරුත්වය කියන එක තියෙන්න ඕනේ. අනිත් අයත් එක්ක තමන්ව කම්පෙයාර් කරන්න නැතුව අනිත් අය කරන දේවල් කරන්න try කරන්න නැතුව අපිව අගයන්න ඕනේ. අනිත් අයත් එක්ක කම්පෙයාර් කරලා අපිව ලෙට් ඩවුන් කරන්න නැතුව අපිව පහතට දාගන්න නැතුව අපි කරන දේවල් අපේ ප්ලෑන්ස් හරිද? අපිව අගය කරගන්න ඕනේ. හරි? ඒක සෙල්ෆ් රෙස්පෙක්ට් එකට ගොඩක් වැදගත් වෙනවා. ඒ වගේම ඒ කියන්නේ මෙහෙමයි දැන් ඔය ඉන්ටරැක්ට් කමියුනිකේෂන් ඒ කියන්නේ සමාජෙත් එක්ක ඉන්ටරැක්ට් වෙන එක මිනිසුත් එක්ක ඉන්ටරැක්ට් වෙන එක දැන් සෙල්ෆ් රෙස්පෙක්ට් එක මේවා ගැන කතා කරද්දී අර මම කියන්නේ අර හැමෝත් එක්කම හැම වෙලාවෙම ඕනිවට වඩා කතා කරන්න යනවා කියන එක නෙමෙයි. අර අවශ්‍ය තැනදී අවශ්‍ය වෙලාවදී අවශ්‍ය දේ තමයි අපි කතා කරන්න ඕනේ. හරිද? ඒක තමයි මේ කතා කරන්න ඕනේ. ඊළඟට වැදගත්ම දෙයක් තමයි මේක ගොඩක් වැදගත් අපේ ඇපියරන්ස් එක අපේ හෙල්ත් එක අපි හරියට තියාගන්න ඕනේ. හරිද? ඒ කියන්නේ මෙතනදී හෙල්ත් එක ගත්තාම ෆිසිකල් හෙල්ත් එක වගේ මෙන්ටල් හෙල්ත් එකත් ওই දෙකම වැදගත්. විශේෂයෙන්ම මෙන්ටල් හෙල්ත් එක. ওই දෙක නැත්තම් අපිට කරන දේවල් කරගන්න අමාරුයි. හරිද? විශේෂයෙන්ම මෙන්ටල් හෙල්ත් එක මම අත්දැකීමෙන් දන්නවා මෙන්ටල් හෙල්ත් එක අවුල් වුණොත් ආයිතින් අවුල්ම තමයි. හරිද? ඒ කියන්නේ අර මම කලින් කිව්වා වගේ අපි දෙයක් කරද්දී අපි බලාපොරොත්තු වෙන අවුට්පුට් එක ගන්න හරිම අමාරුයි. හරිද? මෙතනදී අපි හෙල්ත් එක තියාගන්න ෆිසිකල් එක්සර්සයිස් කරන්න පුළුවන්. ඒ වගේම හොඳ ඩයට් එක ගන්න පුළුවන්. විශේෂයෙන්ම ජිම් යන එක ගොඩක් වැදගත් වෙනවා. මොකද ජිම් යන එකෙන් යාළුවනේ ඇඟ හැදෙන එක විතරක්ම නෙමෙයි වෙන්නේ. ඒක ගොඩාක් වාසි තියෙනවා. කියන්නේ ෆිසිකලි වගේම විශේෂයෙන්ම මෙන්ටලි ගොඩාක් වාසි තියෙනවා. ඒක ගැන මම පස්සේ කියන්නම්. ඒ වගේම බ්‍රීතිං එක්සර්සයිස් කරන්න පුළුවන් අපිට. හරි? ඔන්න ඔය වගේ දේවල් කරලා අපිට පුළුවන් මේ අපියරන්ස් එක හෙල්ත් එක මුනින් තියාගන්න. ඉතින් ඔන්න වගේ ටිප්ස් යූස් කරලා ෆලෝ කරලා අපිට පුළුවන් අපේ පර්සනැලිටි එක හදාගන්න. ඉතින් මම ෆලෝ කරපු ටිප්ස් ටිකක් තමයි මම ඔයාලට කිව්වේ. ඉතින් ඔයාලා දන්න දේවල් මටත් කියන්න. මේ මගේ අදහස. ඔයාලගේ අදහස් වෙනස්. ඉතින් ඔයාලත් ස්ටඩි කරලා බලන්න. මමත් තාම මේ ගැන ස්ටඩි කරනවා. ඉතින් කරලා බලන්න. පර්සනැලිටි එක හදාගන්න. මේවා ගොඩක් වුමනා වේ. මගේ එක්ස්පීරියන්ස් එකෙන් මෙන්න මේ දේවල් ෆලෝ කරලා මට පුළුවන් වුණා මගේ පර්සනැලිටි එක යම් තාක් හදාගන්න. මම තාම හදාගන්නවා. යම් තාක් හදාගන්නවට පුළුවන් වුණා. ඉතින් ඔයාලත් try කරලා බලන්න. ඔයාලා දන්න දේවල් අනිවාර්යෙන් මට කියන්න. ඒවා මට ගොඩක් වැදගත්. ඒ වගේම මේ වීඩියෝ එක හොඳයි නම් ලයික් එකක් කමෙන්ට් එකක් දාන්න. ඔයාලගේ අදහස් අනිවාර්යෙන් දාන්න. channel එක subscribe කරන්න, යාළුවන්ට share කරන්න. අපි ඊළඟ වීඩියෝ එකෙන් හම්බෙමු. සතුටින් පරිස්සමෙන් ඉන්න. ජය වේවා.